මේ අවුරුද්දේ ලක්ෂ 100ක් හම්බ කරන chance එක ඔයා කොච්චරක් ඇද්ද කියලා හෙව්වොත් ලක්ෂ 100 නේ ලක්ෂ 1000ක් කියන හම්බ කරන chance එක කොච්චරද කියලා හෙව්වොත් ලොකු chance එකක් නෑ පොඩි chance එකක් තියෙන්නේ කියලා කියයිනේ. නමුත් කිව්වොත් ඔයාට එහෙම නොවුනොත් ඔයාගේ ෆැමිලි එකේ හැමෝම මැරෙනවා. මොනවා හරි කරලා වැඩේ කරොත් එයාලා ජීවත්. දැන් ඔයා ලක්ෂ 1000ක් හම්බ කරන chance එක කොච්චර විතරද? 100%ම නොවුනත් 80%ක් 90ක් කියන තරමට හරියනව නේද? වෙනස් වෙන්නේ මොකක්ද? හේතුවනේ. හරි හේතුව තිබ්බොත්, හරි මොටිවේෂන් එක තිබ්බොත් ප්‍රතිඵලය වෙනස් වෙනවා. මේ මොටිවේෂන් එක නැති තැන තමයි ප්‍රතිඵල නැත්තේ. ඇයි මම මේක කරන්න කිව්වහම ඒකට හරි උත්තරය આવොත් කරන්න ඕන ටික අපි හදාගන්නවා. හැදෙනවා ඒක. නමුත් ඒ කාරණියම් බඩගින්න ඉන්නවා වගේ තනිකර ඒකෙම තියෙන්න ඕනේ. ඒක නැතුව ඊසි ගෝයින් වුණොත් ප්‍රතිඵල why එක හදාගත්තොත් how කියන එක නිකන් අපේ why එක strong වෙනවා.